Hello, children. Unit 5 Between the Miles. Read the lesson 2-3 times before you listen to this video. So, shall we see the meaning first? මම මේ sentence එකේ sentence එක ඔයගලන්ට meanings කියලා දෙනවා. ඒ ටික හොඳට අහන් ඉඳලා ඔයා reading passage එකේ නැත්නම් මේ dialogue එකේ idea එක අරගෙන ඔයා මේ පිළිතුරු ටික class එකට එනකොට ලියාගෙන එන්න ඕනේ. Right. Between the miles. Satapum Atara. Lahiru's pen friend is Kenta Akimoto. Lahiru's pen friend. Lahiruge Pane Mitura Kenta Akimoto. He is not a Sri Lankan. Yeah, Sri Lankan kenek neme. Kenta Akimoto කියනකොට තේරෙනවා යා ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි කියලා. Japanese Chinese වගේ නමක් නේ. අපි බලමු මෙයා මොන රටේ ඉඳන් එන යාළුවෙක්ද කියලා. Here, Lahiru's pen friend, Lahiruge Pane Mitura, is Kenta Akimoto. Lahiru and his family are eagerly waiting to welcome the Akimoto family. Lahiru එයාගේ පවුලේ අයයි eagerly waiting. ඉතාම උවමනාවෙන් බලා සිටිනවා කෙන්ටා අකිමෝටෝගේ family එක සාදරයෙන් පිළිගන්න to welcome the Kenta Akimoto's family. There are 3 characters in the dialogue. They are mother, Lahiru and father. Let's see what are they talking about. First, mother speaks. Son, what time will they leave Japan? පුතේ කීයටද යාලා ජපානයෙන් පිටත් වෙන්නේ? Leave පිටත් වෙනවා. Lahiru, they would have left by now. දැනටමත් යාලා පිටත් වෙලා ඇති. They would have left by now. දැනටමත් පිටත් වෙලා ඇති. ඒගොල්ලෝ දැනටමත් ගිහිල්ලා ඇති කියලා කොහොමද කියන්නේ? They would have gone by now. They would have gone by now. ඒ විදිහට. They live closer to Nagoya airport. Closer. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ Nagoya airport එක ආසන්නයේ. Mother, that's good. ඒක හොඳයි. Let me think. Nagoya to Sri Lanka. Puzzled. අම්මා කල්පනා කරනවා නාගයා ඉඳලා ශ්‍රී ලංකාවට කොච්චර දුරද කියලා. ඒ උනට අම්මා හරියට දන්නේ නැහැ දුර කොච්චරද කියලා. ඒ නිසා puzzled. එයාට නිකන් ප්‍රහේලිකාවක් වගේ හිතා ගන්න බෑ එයාට කොච්චර දුරද කියලා. ඒ වෙලාවේ තාත්තා මේ විදිහට උදව් කරනවා. It's nearly 6,500 kilometers from Nagoya to Sri Lanka. ශ්‍රී ලංකාවේ ඉඳලා නාගයා වලට කිලෝමීටර 6,500ක්. Really? How long will it take? ඇත්තද කොච්චර වෙලා යනවද එහෙනම් මෙහෙට එන්න? It will take about 8.5 hours. පැයකමාරක් විතර. පාදයායනේ direct flights. Direct flights කියන්නේ ජපාන් වල ඉඳලා ශ්‍රී ලංකාවට කෙලින්ම එන ගුවන් යානා. කොහෙවත් නතර කරන්නේ නැතුව වෙනවා නම් ඒකට අපි කියනවා direct flight කියලා. Yes, I checked and they are taking a direct flight to Colombo. Oh, mama check කළා ඒගොල්ලෝ direct flight එකකින් තමයි නාගයා ඉඳලා ශ්‍රී ලංකාවට එන්නේ. Right. Mother, let's get ready to go to the airport to pick them up. එහෙනම් අපි ලේස්ති වෙමු ඒගොල්ලන්ව එක්කරගෙන එන්න airport එකට යන්න. To pick them up. To pick them up. What is this? Pick them. Pick them කියන්නේ යාළුව ගන්න. අපි එයාපෝට් එකට යන්න පිටත් වෙමු. ලහිරු කියනවා mother, remember we need not to go to the airport. අපි එයාපෝට් යන්න ඕන වෙන්නේ නැහැ අම්මා. මතක තියාගන්න. They'll take a taxi to come here. ඒගොල්ලෝ ටැක්සි එකකින් මෙහෙ එනවා. They'll take a taxi to come here. Ah, yes, you told me about it this morning. ඔයා ඒ ගැන කිව්වනේ අද උදේ. This morning. Are you sure of it? ඒක ඔයාට විශ්වාසයිද? Yes, father. I checked with him. I checked with him when he wrote to me last. එයා අන්තිමටම මට ලිපිය යොමු කරපු දවසේ මම ආයෙ කියවලා බැලුවා. ඒගොල්ලන් අපේ ගෙදරට ටැක්සි එකකින් එනවා කියලා ඒක සඳහන් වෙලා තිබුණා. All right, Lahiru, you have to help me to prepare dinner. එහෙමද ලහිරු. එහෙනම් මට උදව් කරන්නකෝ රෑ කෑම හදන්න. Prepare dinner.
Sure mother, I will. හොඳයි අම්මේ මං උදව් කරන්නම්. I'll help you too. මාත් ඔයාට උදව් කරන්නම්. දැන් ඉතින් අම්මට හරි සතුටුයි අම්මයි පුතයි තාත්තයි පුතයි දෙන්නම අම්මට උදව් කරනවා මොනවටද? රෑ කෑම හදන්න. ඉතින් එයා සතුට ප්‍රකාශ කරනවා මෙන්න මේ විදියට. That's great. ඒක ෂෝක්. ඒක නම් නියමයි කියලා අම්මා කියනවා. ඉතින් ඔන්න ඔයගලන්ට තේරෙන්නේ නැති අපේ ඩයලොග් එක නේද? ඩයලොග් එක පුරාම මොනවාද මේගොල්ලෝ කතා කළේ කියලා ඔයගොල්ලෝ තේරුම් ගත්තද? right. දැන් ඔයගලන්ගේ chance එක මොකද්ද කරන්න ඕන දැන්? You have to write answers for the questions. මේකේ තියෙන answers ලියනවට වඩා select කරන්න, tick කරන්න නේද? True or false දාන්න. ඉතින් do I need to explain the questions for you? මේ ප්‍රශ්න ටිකත් ඔයාලට තේරුම් කරන්න ඕනද පුතේ? මං හිතන්නේ ප්‍රශ්න ටික තේරුම් කරන්න අවශ්‍ය වෙන එකක් නැති වෙයි කියලා. මම questions දෙක කියන්නම්. Read the conversation and say whether the following statements are true or false. මේ conversation එක කියවලා බලන්නලු මේ statements හරිද වැරදිද කියලා. හරිද? උදාහරණයක් දෙන්නම්. ලහිරු has a pen friend in Japan. ලහිරුට පෑනේ මිතුරෙක් ඉන්නවා ජපානයේ. හරිද වැරදිද? ඩයලොග් එකේ කියවපු අදහස අනුව එයා දන්නවා ලහිරුගේ යාළුවා ඉන්නේ කොහෙන්ද කියලා. එතකොට මේ ස්ටේට්මන්ට් එක හරි නම් හරි වැරදි නම් වැරදි ලකුණු යොදන්න ඕනේ. Read the text and complete the following sentences. ටෙක්ස්ට් එක කියවන්න ABC දීලා තියෙන පිළිතුරු තුනෙන් වඩාත්ම ගැලපෙන පිළිතුර යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. Lahiru and his family are getting ready to go on a trip, welcome a friend, organize a party. You have to find out the most suitable answer and fill the blank. So I think ඔයා මෙන්න මේ A and B parts දෙකම පිළිතුරු ඔයාගේ activity book එකේ ලියාගෙන එයි කියලා next week class එනකොට. So that's all for the day. Thank you very much.